කතාව ආරම්භයේම බරණි දවාන් විදියට වෙස්මාරු කරගෙන පාර්මිත්ලා ඉදිරියේ නාගමාණික්‍ය ගැන කතා වෙමින් සිටින අතර දවාන් අහානට කියන්නේ නාගමාණික්‍ය නොදෙන බව. එවිට පාරමිත්ලා බය වෙනවා. දවාන් නැවත අහානාට නාගමාණික්‍ය දෙන බව පවසනවා. අහානා අනේ ඇත්තමද ඩෑඩ් කියලා කියනවා. එතකොටම පාර්මිත් සහ කට්ටිය සතුටු වෙනවා. ඔවුන් නිතා හදිස්සියෙන් දැම්ම යමු කියලා එතනින් පිට වෙනවා. ඔවුන් පතල වෙත පැමිණෙනවා. ඔවුන් සියල්ලුම දෙනා පතලෙහි තිබෙන දොරටුවක් වෙත යනවා. දවාන් ඒ කියන්නේ බරණි රහස් දොරක් විවෘත කරනවා. කට්ටියම පුදුම වෙනවා. දවාන් සහ අහානා ඇතුළට යනවා. පාර්මිත්, බල්ජිත් සහ පබ්මිත් ඇතුළට යනවා. නාගමාණික්‍ය ඉතා ආරක්ෂිතව තබා තිබෙන අතර නිෂ්ඨ දවාන් හැමෝටම කණ්ණාඩි දෙනවා. මොකද නගමණිකයේ තිබෙන එළිය නිසා ඇස්පිනීම නැති වෙන හින්දා. දවාන් ආරක්ෂිත අගුළු හැර නාගමාණික්‍ය දමා තිබෙන පෙට්ටිය අතට ගන්නවා. පර්මිත්ලා පුදුම වෙනවා. ඔවුන්ට ඒ අදාහගන්න බැරි වෙනවා. දවාන් නාගමාණික්‍ය අහානාගේ අතට දෙනවා. ඉන්පසු එය කියන්නේ මෙය මට නුවේ මෙයාට දෙන්න ඕනේ කියලා. පර්මිත්ගේ අතට නාගමාණික්‍ය දෙනවා. එවිට පාර්මිත්, බල්ජිත් සහ පබ්මි අදින් පස්සේ අපේ හැම කරදරයක්ම ඉවරයි සිතා නාගමාණික්‍යත් රැගෙන ඉතනින් කලබලෙන් පිට වෙනවා. දවාන් ඒ කියන්නේ බරණි අනන්තාගෙන් අහනවා ඇයි නාගමාණික්‍ය ඔවුන්ගේ අතට දුන්නේ කියලා. එවිට අනන්තා පවසන්නේ මේ සිදුවුණ දෙයින් එයාලට පසුතැවෙන්න වෙයි කියලා. පසුව පාර්මිත්ලාගේ ගෙදර හැමෝම කණ්ණාඩි දාගෙන නාගමාණික්‍ය දිහා වට වෙලා බලාගෙන ඉන්නවා. ඒ දෙස බලාගෙන පබ්මී නම් කියන්නේ මේකින් ඇයට රත්තරන් බඩු, වාහන අවශ්‍ය සියලුම දේ ගැනීමට හැකි බව. ඒත් සමගම බල්ජිත් පැමිණ නාගමාණික්‍යගෙන පාර්මිත්ගේ අතට දෙනවා. අනන්තා එතනට පැමිණෙනවා. පබ්මී අහනා දුවේ කියා අනන්තා ළඟට ගියද අනන්තා සිතන්නේ අද පබ්මීගේ අවසානයේ සිදුවෙනවා කියලා. ඉන්පසු පෙන්වන්නේ පාර්මිත්, සූරි සහ බල්ජිත් ඔවුන්ගේ ත්‍රස්තවාදී නායකයා ළඟට යන දසුනක්. මෙතනින් පසු කුමක් වේවිද? ප්‍රේමදඩයම ඉදිරි කොටස් බැලීමට ඔබගේ අදහස කමෙන්ට් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.